හායි යාළුවනේ, කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න අද මම ආවා කොට්ටාවේ තියෙන උමන්දාව ග්‍රීන් හට් එකට. වැඩි කතා නැතුව අපි ගිහින් බලමු මෙතන තියෙන අයිටම්ස් මොනවද කියලා. වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඔන්න මෙන්න මේ වගේ view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඇතුලෙන්. බැලුමට මෙතන ගොඩාක් අයිටම්ස් වර්ග තියෙනවා. ඔන්න ඉතින් මටත් හිතුණා මොනා හරි අරගන්න ඕනි කියලා. අපි ගිහින් බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් උමන්දාවේ තියෙන සහල් වර්ග මොනවද කියලා. සහල් වර්ග ගොඩාක් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. සමහර සහල් වර්ග නම් පළවෙනි වතාවට තමයි මම දකින්නේ. මං හිතනවා ඔයත් සමහර සහල් වර්ග පළවෙනි වතාවට තමයි මේ දකින්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ වගේ මිල ගණනුත් එක්ක පෙන්නගෙන යන්නම්. එතකොට ඔයාලට ගොඩක් පහසුයි. ග්‍රෑම් 500 පැකට් වලින් තමයි මේ තියෙන්නේ. ඉතින් විවිධ වර්ගයේ සහල් ගොඩක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ පෝෂණ ගුණය ගොඩක් ඉහළ ඇති කියලා. ඒ වගේම මිල ගණනුත් සාධාරණ ඇති. ඉතින් බලන්නකෝ මේ වගේ සහල් වර්ග ඔයාලා කලින් දැකලා තියෙනවද කියලා. මං හිතන්නේ අපිට වෙනත් සුපර් මාකට් වලින් මේ නිෂ්පාදන නම් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් උමන්දාවට ආවොත් ඔයාලට පහසුවෙන්ම මේ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. මම ඔයාලට උමන්දාවට එන විදිහ වීඩියෝ එක අවසානයේදී කියන්නම්. මම මේ ඇවිත් ඉන්නේ කොට්ටාව බ්‍රාන්ච් එකට. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. මම ඔයාලට විශේෂයි කියලා හිතන සහල් වර්ග කිහිපයක් පෙන්නගෙන යන්නම් මිල ගණනුත් එක්ක. ඉතින් ඔයාලා බලන්නකෝ මේ සහල් වර්ග ඔයාලා කලින් දැකලා තියෙනවද? මේ සහල් වර්ග කලින් ඔයාලා ආහාරයට අරන් තියෙනවද කියලා මට සඳහන් කරගෙන යන්න. මේ වගේ නිෂ්පාදන ලබා ගන්න නම් ඔයාලා අනිවාර්යෙන් උමන්දාවට එන්නම ඕනේ. ඉතින් මං හිතනවා මේ සහල් වර්ග මම නම් පළවෙනි වතාවට තමයි සමහර ඒවා දකින්නේ. බලන්නකෝ සමහර නම් අහලත් නැති තරම්. ඉතින් මේ නිෂ්පාදන අපිට පුළුවන් පහසුවෙන්ම මේ උමන්දාවෙන් ලබා ගන්න. ඔන්න ඉතින් මම ඔයාලට මේ නිෂ්පාදන පෙන්නගෙනම යන්නම්. මේ තියෙන රුලන් ග්‍රෑම් 500 පැකට් එකක් රුපියල් 450ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ ගොඩාක් ගුණ නිෂ්පාදනයක්. ඒ තමයි පොකුරු වදමල් එක. මේ තමයි උමන්දාවේ ප්‍රධානම දේ. ඒ තමයි නිල් කටරොඩු මල්. ඔයාලට මෙම නිෂ්පාදන උමන්දාවට આવොත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තවත් මම කැමතිම නිෂ්පාදනයක් තමයි මේ මීපැණි එක. මේ වගේ කොටසක් එක තමයි මේ මීපැණි එක අසුරලා තියෙන්නේ. 100% ඔරිජිනල් මීපැණි ගන්නව නම් ඔයාලා උමන්දාවට ඇවිත් මේ නිෂ්පාදනයක try කරලා බලන්න. රුපියල් 1800ක් වගේ මුදලකට තමයි ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මම තවත් ආසම දෙයක් තමයි මේ කොළ කැඳ කලෙක්ෂන් එක. ඇත්තටම කිව්වොත් මේ කොළ කැඳ පවුඩර් එකක් විදිහට තමයි මෙයාලා හදලා තියෙන්නේ. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට, නාගරික පරිසරයේ ජීවිතය ගත කරන කෙනෙකුට ඇත්තටම මේ කොළ කැඳ කියන එක ගොඩාක් වැදගත් නිෂ්පාදනයක්. රුපියල් 190ක් 240ක් අතර තමයි මේ පොඩි පැකට් එකක් වෙන්නේ. ඉතින් මං හිතනවා ඇත්තටම වටින නිෂ්පාදනයක් තමයි මේක. හැම වර්ගයේ කොළ జాතියකින්ම පවුඩර් කරලා මේ විදිහට අසුරලා තියෙනවා. ඉතින් ඔයාලට ඇත්තටම ගොඩක් පහසුයි මේ නිෂ්පාදන තියෙන එක. ඇත්තටම සමහර කොළ වර්ග නගරේ ඉන්න මිනිස්සුන්ට හොයාගන්නත් බැරි තරම්. ඉතින් මේ වගේ නිෂ්පාදනයක් කියන්නේ ඇත්තටම ගොඩාක් වටින නිෂ්පාදනයක්. ඉතින් මම මේ නිෂ්පාදනයට පෞද්ගලිකව ගොඩක් කැමතියි. ඉතින් ඒ වගේම ගොඩක් පහසුයි.
මේ මම ඔයාලට පෙන්වන්නේ උමන්දාවේ තියෙන කජු වර්ග කිහිපයක්. බලන්නකෝ වර්ග කිහිපයකින් අපිට මේ කජු වර්ග ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මම ඔයාලට පෙන්වන්නේ උමන්දාවේ තියෙන විශේෂ රස කැවිලි වර්ග කිහිපයක්. බලන්න මේක හදලා තියෙන්නේ මුරුංගා මද වලින්. ඇත්තටම අපි කලින් ඒවා try කරලා නැහැ. ඒ වගේම බතල වට්ටක්කා යොදාගෙන තමයි මෙයාලා මේ රස කැවිලි වර්ග කිහිපෙම හදලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ දේවල් ඇත්තටම විශේෂ නිෂ්පාදන. අපි කලින් මේ දේවල් try කරලා නැහැ. ඉතින් ඔයාලට උමන්දාවට ආවොත් මේ නිෂ්පාදන try කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මෙයාලගේ තියෙන ජෑම් කලෙක්ෂන් එක. බලන්න විවිධ වර්ගයේ ජෑම් මෙතන තියෙනවා ඔයාලට ලබා ගන්න. ඇත්තටම කිව්වොත් මම මෙතන දැක්කා විශේෂයෙන්ම වරක ජෑම් එක සහ වට්ටක ජෑම් එක. ඇත්තටම අපි ඒව නම් try කරලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් උමන්දාවට ආවොත් මේ විශේෂ ජෑම් වර්ග try කරලා බලන්න. ගොඩාක් જાතියේ ජෑම් වර්ග මෙතන තියෙනවා. මම ඔයාලට එකිනෙක පෙන්නන්නම් මිල ගණනුත් එක්ක. ඒ වගේම මෙයාලගේ තියෙනවා තව සෝස් වර්ග. ඉතින් මං හිතනවා මේවා නම් අපි කලින් දැකලා නැති සහ අපිට අලුත්ම නිෂ්පාදන කියලා. මම දැන් ඔයාලට පෙන්නන්නේ උමන්දාවේ තියෙන සෝස් වර්ග මොනවාද කියලා. ඇත්තටම කිව්වොත් මෙතන විශේෂ වර්ග සෝස් කිහිපයක්ම තියෙනවා. ඔයාලා කලින් try කරලා නැති සෝස් වර්ග කිහිපයක්ම මෙතන තියෙනවා. මං හිතන්නේ අලුත් විදියට හදලා තමයි මේ concept එක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේවා හරිම විශේෂයි සහ ගොඩක් වටිනවා මේ නිෂ්පාදන. බලන්නකෝ ඇම්බරෙල්ලා සෝස්, බිලින් සෝස්, ඒ වගේම ගම්මිරිස් සෝස්, අමු මිරිස් සෝස්, වට්ටක්ක සෝස්. ඔයාලා අහලා තියෙනවද වට්ටක්ක සෝස් නෑ නේද? බලන්න මං හිතන්නේ පළවෙනි වතාවට උමන්දාවෙන් තමයි වට්ටක්ක සෝස් එක හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ වගේ නිෂ්පාදන try කරලා බලන්න. ඒ වගේම නයි මිරිස් සෝස් එක, ඒ වගේම බිලින් සෝස් එක, මේවා ගොඩක් අලුත් සෝස් වර්ග. මං හිතනවා අලුත් විදියට හිතලා මේ වගේ නිර්මාණ බිහි කරන එක හොඳයි කියලා. ඒ වගේම කෘත්‍රිම දේවල් අඩංගු නොවන නිසා මේ නිෂ්පාදන තවත් වටිනාකමින් ඉහළ වෙනවා. ඒ වගේම ඔයාලා තාසනම් මේ නිෂ්පාදන try කරන්න, ඇවිල්ලා බලන්න. මං හිතනවා මේකේ පෙනුම වගේම රසත් මේ විදිහටම ඇති කියලා.
මටත් ආසයි මේව try කරලා බලන්න. මම ඔයාලට මේව try කරලා බලලා ඇත්තටම මේ වගේ quality එක කොහොමද කියලා බලලා මම ඔයාලට කියන්නම්. ඉතින් මං හිතනවා ඔයාලත් ඇවිල්ලා මෙතනට බලන්න, මේ සෝස් වර්ග try කරන්න. මම ඔයාලට මේ වගේ මිල ගණන් එකින් එක පෙන්වන්න. ඔයාලා හිතන්නේ මොකද්ද? මේ මිල ගණන් සාධාරණද නැද්ද? මට නම් හිතෙනවා මේ මිල ගණන් ගොඩක් සාධාරණ නැද්ද කියලා. මොකද මේ වගේ නිෂ්පාදන අලුත්ම නිෂ්පාදන. ඉතින් මේවට අපි වටිනාකමක් ඇත්තටම දෙන්න ඕනේ. මේ වගේ සොයා ගැනීම වලට බලන්නකෝ අපි හිතන්නේවත් නැති සෝස් වර්ග තමයි මෙයාලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේවට අපි වටිනාකමක් දිය යුතුමයි. මම හිතනවා අපේ ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන මේ කරන නිෂ්පාදන ඇත්තටම අගය කළ යුතුමයි. ඒ වගේම තියෙන අමුද්‍රව්‍ය අපත යන්න නොදී මේ දේවල් මේ විදිහට සංරක්ෂණය කරන එක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ. ඇත්තටම මේ නිෂ්පාදන ගොඩාක් වටින නිෂ්පාදන. ඉතින් මම හිතනවා ඔයාලත් මේව try කරලා බලයි කියලා. එහෙනම් අපි මෙයාලගේ ඊළඟ ෆ්ලෝ එකට ගිහිල්ලා බලමු මොනවද තව තියෙන මෙයාලගේ නිෂ්පාදන කියලා. එන්න කොහොමද එක මෙතන තියෙන්නේ උමන්දාවේ ටින් කළ ආහාර. ඒ කියන්නේ පිසින ලද ටින් කළ ආහාර. මෙතක නම් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට ගොඩක්ම වටින නිෂ්පාදන පෙළක්. මෙතන පිසින ලද ආහාර 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම ඔයාලට එකින් එක පෙන්නන්නම් මේ වගේ මිල ගණන් කොහොමද කියලා. ඇත්තටම ඉතාම පහසු විදිහට තමයි මේ වස්තුවල තියෙන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත විදිහට. ඉතින් මේ විදිහටම රසත් ඇති කියලා මම හිතනවා. බලන්නකෝ මේ වගේ මිල ගණන් කොහොමද කියලා ඔයාලා. ඔයාලට එතකොට මේවා පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. මම ඔයාලට මිලත් සමගම පෙන්නන්නම්. මේ නිෂ්පාදන සියල්ලම අපේ දේශීය නිෂ්පාදන. දේශීය අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන නිෂ්පාදිත තමයි මේවා. ඉතින් ඇත්තටම කාර්යබහුල කෙනෙකුට නම් ගොඩක් වටිනවා මේ නිෂ්පාදන. බලන්නකෝ මෙතන නැති කරිස් වර්ගයක් නැති තරම්. ඇත්තටම කිව්වොත් මෙතන 100කට ආසන්න ප්‍රමාණයක් කරි වර්ග තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මේවා මිලදී ගන්න පුළුවන්. මම ඔයාලට මිලත් එක්කම මේවා පෙන්නන්නම්. අච්චාරු වර්ග, ඒ වගේම වැදුම් වර්ග, කරිස් වර්ග හැම දෙයක්ම ඔයාලට මේ උමන්දාවෙන් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් වටින නිෂ්පාදන පෙළක්. බලන්නකෝ මෙතන තියෙන ටින් කළ ආහාර මොනවද කියලා. ඔයාලට මේවා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන. සෞඛ්‍ය ආරක්ෂිත විදිහට සහ දේශීය නිෂ්පාදන වීම නිසා ඔයාලට මේවා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
ඔයාලට උමන්දාව හරහා ලයිව් කිචන් ඇක්ෂන් එක හරහා ඔයාලට අවශ්‍ය කෑම ජාති එවිදිහම හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම දැන් ඔයාලට පෙන්නන්නේ තවත් වටිනා කියන නිෂ්පාදන පෙළක්. මේ තමයි අපේ වියලන ලද කොස්. ඉතින් ඇත්තටම මේක ගොඩාක් වටින නිෂ්පාදනයක්. කොස් තියෙන කාලෙට මේවා ඇත්තටම අපිට යනවා. මේ වගේ concept එකකට මේ විදිහට මේ වගේ නිෂ්පාදන බිහි කරනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. බලන්නකො මෙතන තියෙන නිෂ්පාදන පෙළ මොනවද කියලා. මේ හැම දෙයක්ම හරි ලස්සනට ඇසුරුම් කරලා හරියට සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වැඩපිළිවෙල ඇත්තටම වටින වැඩපිළිවෙලක් කියලා. බලන්නකො මෙතන නැති නිෂ්පාදනයක් නැති තරම්. ඇත්තටම මුළු තැන්ගෙකට අවශ්‍ය ඕනෑම ද්‍රව්‍යයක් මෙතනින් ලබා ගන්න පුළුවන්. බලන්නකො මේ තියෙන නිෂ්පාදන වර්ග මොනවද කියලා. මේ විදිහට ඔයාලට උමන්දාවට ආවොත් මේ නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. මෙතන තියෙනවා නිල් කටරොඩු පැස්ටා එක. ඒ වගේම තවත් පැස්ටා වර්ග කිහිපයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්නකො මේ නිෂ්පාදන කොච්චර වටිනවද කියලා. මේවා දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් තමයි මේ නිෂ්පාදන හදලා තියෙන්නේ. ඒක තමයි මේ නිෂ්පාදනවල තියෙන වැදගත්කම. මං හිතනවා මේවා උමන්දාව හරහා විතරයි ඔයාලට මිලදී ගන්න පුළුවන් කියලා. මේ තියෙන තවත් කැඳ වර්ග කිහිපයක්. මම ඔයාලට කලින් පෙන්වන්නේ කැඳ වර්ග. මෙතනත් තව කැඳ වර්ග කිහිපයක්ම තියෙනවා. එතන පෙන්නපු නැති කැඳ වර්ග තව ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ මිල ගණනුත් එක්ක මම ඔයාලට පෙන්නන්නම්.
ඉතින් මං හිතනවා ඔයාලා උමන්දාව ග්‍රීන් හට් එක ගැන පොඩි අදහසක් ගන්න ඇති කියලා. උමන්දාවේ තියෙන නිෂ්පාදන මොනවද? ඒ වගේ මිල ගණන් මොනවද කියලා ඔයාලා දල වශයෙන් අදහසක් ගන්න ඇති. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ උමන්දාවේ තියෙන අයිස්ක්‍රීම් මොනවද, අපි මෙතනින් කාපු ෂෝටිස් වර්ග මොනවද කියලා මම තවත් වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම මේ කොට්ටාව උමන්දාව ග්‍රීන් හට් එකට ඔයාට ලේසියෙන්ම එන්න පුළුවන් කොට්ටාවේ බස් ස්ටෑන්ඩ් එකට ආවොත්. කොට්ටාව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා පොඩි දුරක් පයින් යන්න ඕනේ. එතකොට ඔයාලට ලේසියෙන්ම මේ උමන්දාව ග්‍රීන් හට් එක හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා Google Map එකේ සර්ච් කරලා එනවා නම් ඔයාලට තවත් ලේසියි. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම අපේ දේශීය දේ මිලදී ගන්නවා නම් අනිවාර්යෙන්ම උමන්දාවට එන්න ඕනේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා උමන්දාවට එන්න ඇවිත් මේ අපේ දේශීය දේ මිලදී ගන්න කියලා. ඉතින් ඔයාලා මේ උමන්දාවට ඇවිත් බලන්න අනිවාර්යෙන්ම මේ උමන්දාව ග්‍රීන් හට් එක කියන්නේ ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕනි තැනක්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඇවිත් බලන්න කියලා. ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you for watching.